අයිබෝවන් නික්ස්වන්ස් විශේෂකුවත් විකාශය සමගින් ඔබ එකතු වන්නේ. නිරට සමස්ත ජනතාව වගේම ඍජු අවධානය යොමුවන සුවිශේෂී දේශීය පුවතක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට පනවා ඇති කේව්වාල් ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ කිසිදු සූදානමක් නොමැති බවයි එම සංස්ථාව අවධාරණය කරන්නේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරන අධ්‍යක්ෂ මයුර නැතිකුමාරගේ මහතා පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ගණන් සහ සැපයුම සම්බන්ධයෙන් තවදුරටත් ස්ථාවරත්වයක් නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. එමෙන්ම මෙම ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යාමට බලපා ඇති ප්‍රධාන කරුණු කිහිපයක්ද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ඒ අනුව කිව් ආක්‍රමවේදය භාවිත කිරීම හරහා රටේ ඉන්ධන තොග මෙන්ම බොර සංචිතයද මනා පාලනයකින් යුතුව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. එමෙන්ම ලෝකයේ නැවත ඇතිව තිබෙන යුද්ධමය තත්ත්වයන් තවදුරටත් තීව්‍ර වුවහොත් මේ රටේ යළිත් ඉන්ධන පොලින් ඇතිවීම සහ ඒ හරහා ජනතාව දැඩි අපහසුතාවට පත්වීම වැළැක්වීමද මෙහි ප්‍රධාන අරමුණක් වන බවයි මේ මහතා සඳහන් කළේ. ලෝකයේ නැවත ඇතිව තිබෙන යුද්ධමය තත්ත්වයන් හේතුවෙන් මේ රට ඉන්ධන සැපයුම් ජාලයට මේ දක්වා කිසිදු ඍණාත්මක බලපෑමක් ඇතිව නොමැති බවද මයුර නෙත්තිකුමාරගේ මහතා මෙහිදී සහතික කර සිටිය. එසේ වෙතත් පවතින ගෝලීය අර්බුද හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන නිල ගණන් නැවත ඉහළ යාමක් සිදුවේද යන්න පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තර අවධානයෙන් සහ දැඩි නිරීක්ෂණයෙන් පසුවන බවයි මේ මහතා වැඩිදුරටත් කියා සිටියේ. රටේ ආර්ථිකය සහ ඉන්ධන සැපයීම පිළිබඳව ලැබෙන මෙවැනි සුවිශේෂී තොරතුරු ක්ෂණිකව දැනගැනීම සඳහා නෙක්ස්ට් වොයිස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප සමගින් රැඳී සිටින්න.